ආයුබෝවන් ඔයාලා හැම දෙනාටම ප්‍රාර්ථනා බලාපොරොත්තු ඉටුවන ලස්සන දවසක් වේවා හැමෝටම. අද ටැරෝ වලින් විමසා බලන්න හිතුණා ඔයාලා පෙර භවයෙන් මේ භවයට ගෙන සංසාර පුරුදු මොනවද කියලා. අපේ මේ ජීවිතේ ඇති කරගන්න පුරුදු ලෙහෙසියෙන්ම වෙනස් කරගන්න පුළුවන් වුණත් මේ සංසාරයෙන් රැගෙන එන පුරුදු මොනවා කළත් වෙනස් කරන්න බැරි වෙනවා ලේසියකට. ඒත් උත්සාහ ගන්නව නම් බැරි නෑ. අපි බලමු ඔයා ඉපදුණු දවසට අනුව මොන වගේ පුරුදුද ඔයා අරන් ඇවිත් තියෙන්නේ කියලා. මේක සමාජයේ අලලා කරන පොදු රීඩින් එකක් නිසා අවබෝධයක් ඇතුව සවන් දෙන්න කියලා ඉල්ලනවා. පුද්ගලිකව ගන්න රීඩින් වලට වඩා ගැළපීම අඩු වෙන්න පුළුවන්. ඔයාලගේ කියවීමට පහසුවෙන් සවන් දෙන්න පුළුවන් ඩිස්ක්‍රිප්ෂන් එකට ගිහිල්ලා ටයිම් ස්ටැම්ප්ස් මත ක්ලික් කිරීමෙන්. මුලින්ම සඳුදා දිනේ උපන් අය පෙර භවයෙන් ගෙන පුරුදු මොනවද විමසා බලමු. මං හිතනවා ඔයාට ඔයා ගැන හොඳ විශ්වාසයක් තියෙනවා කියලා. ආත්ම විශ්වාසය තදින්ම තියෙන නිසා Tamanට හිතන දේ කරන්න පෙළඹෙනවා. අනිත් අය කියන දේ අහන්න ඒ අනුව වැඩ කරන්න හිතෙන්නේ නැහැ. ඒක නුරුස්සන අය ගැටුම් ඇති කරගන්න බලන නිසා යම් අවස්ථාවල හිතන දේ කිරීම ගැටලුව ඇති කරනවා. පුරුද්දක් විදිහට Tamanගෙන් බාහිර අයව අඩුවෙන් විශ්වාස කරන්නේ. පෞද්ගලිකත්වය ගැන වඩා සැලකිලිමත් නිසා ඒ අයව ඕනවට වඩා විශ්වාස කරලා අනවශ්‍ය දේවල් එළියට දෙන්නේ නැහැ. අවශ්‍ය දේ විතරක් කිව්වම කළාම ඇති කියලා ඔයාට හිතෙන නිසා. රහස් රකින්න හොඳට පුළුවන් ඔයාට. තවත් ඔයා තුළ ඇති සංසාරික පුරුද්දක් තමයි Tamanගේ හිතට හොඳින් ඇහුම්කන් දෙන එක. ප්‍රශ්න ගැටලු ඇති වුණ වෙලාවකදී උත්තර හොයන්න වටේ දුවන පුරුද්දක් ඔයාට නැහැ. ඔයාගේ ප්‍රශ්නයට උත්තර ඔයා තුලින්ම හොයාගන්න ඇති හැකියාව සංසාරයෙන් ගෙන පුරුද්දු වලින් එකක්. ඒ වගේම තමයි ඔයාට තියෙන්නේ සසරේදී හොඳින් පුරුදු කළ මනසක් නිසා තියුණු සිතීමේ හැකියාවක් තියෙනවා. ඒක ඉවක් වගේ. අනුමානයට හරි හිතලා යමක් කිව්වොත් ඒ කතාව නිවැරදි වෙන තරමට සිතවිලි නිවැරදි. අනිත් අය සංගවන දේවල් නොකියන හිත් කියවන්න පුළුවන් ශක්තිය ඔයා තුළ තියෙනවා. මේ හැකියාව නිසා මතු පිටට යටින් සැඟවුණු බොහෝ දේවල් හෙළිදරව් කරගන්න පුළුවන් ස්වභාවික හැකියාවක් ඔයාට තියෙනවා. යමක් පැහැදිලි කිරීමකින් තොරව තේරුම් ගන්න පුළුවන් ශක්තියකුත් ඔයාට තියෙනවා. ඒක පෙර භවයෙන් මේ ජීවිතයට ගෙන ආපු ප්‍රබල ආයුධයක් වගේ. කතා කරනවට වඩා සවන් දීමට කැමැත්තක් තියෙනවා නම් එය පෙර භවයෙන් පුරුද්දක්. සසර පුරුදු කර ඇති නිසා ගැටුම්කාරී අවස්ථාවලදී උනත් සංසුන් සමබර මැදිහත් කරුවෙක් වගේ කටයුතු කරන්න ඔයාට පුළුවන්කම තියෙනවා. නිරීක්ෂණ පරීක්ෂණ කටයුතු කරන අය, රහස් හෙළිදරව් කරගන්න අය, බොහෝ විට ඉන්න පුළුවන් සඳුදා දිනේ උපන් අය මේ ලක්ෂණ සහිතව. පිරිසක් සමග කාලය ගත කරනවට වඩා හුදකලාව නිදහසේ ඉන්න හිත ඇලුම් කරනවා වගේම ගැඹුරින් හිතන්න කල්පනා කරන්න කැමැත්තක් දක්වන්නේ මේ සඳුදා දින උපත ලැබූ අයගේ සංසාරගත පුරුදු නිසා. গুপ্ত දේවල් ගැන උනන්දුවක් හා ආධ්‍යාත්මික දියුණුව ගැන විශේෂයෙන් භාවනාවට හිත ඇලුම් කරනවා නම් ඒ සඳහා නැඹුරු වී ඉන්නවා නම් ඒ පෙර භවයෙන් ගෙන පුරුදු නිසාමයි. තමන්ගේ පිරිසට ආධ්‍යාත්මික මාර්ගෝපදේශ ලබා දීමට තරම් ගැඹුරු දැනුමක් ප්‍රඥාවක් ඔයා තුළ සැඟවිලා තියෙනවා. ආධ්‍යාත්මික දියුණුව ගැන උනන්දු වෙනවා නම් ඉහළ තලයකට යන්න පුළුවන් අභ්‍යන්තර මනසේ ශක්තිය ප්‍රබලව ඔයා ගෙනවිත් තියෙනවා උත්තම ඵලයක් පවා ලබන්න පුළුවන් විදියට. ලේසියෙන් කෙනෙකුට ලබන්න බැරි වටිනාම දෙයක් ඔයා ගෙනත් තියෙන්නේ මේ මනුෂ්‍යත්වයේ එක්ක. ඔයා තුළ සැඟව තියෙන ඒ ආධ්‍යාත්මික චෛතසිකය දියුණු කරගන්න උනන්දු වෙන්න. ඔයාට ඉහළම දේ ලබන්න පුළුවන් මේ ජීවිතය තුළ. ඔයාගේ අභ්‍යන්තරයෙන් අහන්න මේ ගැන හොඳ පිළිතුරක් ලැබේවි. ඉතින් ඒ වගේ පුරුදු සංසාරගත පුරුදු කිහිපයක් තමයි මම මේ හෙළිදරව් කරේ. සේරම නෙවෙයි. සේරම කියන නම් සෑහෙන කාලයක් ගත වෙනවා. ඉතින් මේ සුළු ප්‍රමාණයක් තමයි ඔයා වෙනුවෙන් මම හෙළිදරව් කරේ. ඉතින් බොහොම ස්තුතියි ඔයාට සවන් දීම පිළිබඳව
නැවතත් අපත් සමග එකතු වෙන්න කියලා ඔයාට ආරාධනා කරනවා. ඊළඟට බලමු අඟහරුවාදා උපන්න අය මොන වගේ පුරුදුද ගෙනත් තියෙන්නේ කියලා පෙර භවයෙන් මේ භවයට. මං හිතනවා ඔයා පෙර භවයෙන් මේ භවයට ගෙනත් තියෙන්නේ හරිම දුර්වල සිතක්. යම් දුෂ්කර දෙයකින් ගැලවෙන්න උත්සාහ කරනවා වෙනුවට මේක මගේ ලැබීම කරුමය වගේ දේවල් හිතලා එකම තැන හිර වෙලා ඉන්න හිතනවා. ඉදිරියට යන්න ඕනේ වුණත් ඒකට ක්‍රමයක් නැහැ කියලා හිතලා උත්සාහ නොකර ඉන්නවා. ඇත්තටම මේ ස්වභාවය සසරින් ගෙනා දෙයක් නිසා මේකෙන් මිදෙන එක ලේසි නෑ. යම් තරමක හෝ සහනයක් ලබන්න හැකි තරම් ධනාත්මක සිතිවිලි එක්ක ගනුදෙනු කරන්න ඕනේ. මට මේ දේවල් කරන්න පුළුවන්මයි කියලා හිතලා. සිතිවිලි මුදා හරිනවා වෙනුවට නිතරම සිතිවිලි හිර කරගෙන ඉන්න එක ඔයාට පුරුද්දක් වෙලා තියෙන්නේ පෙර පුරුදු නිසා. යමක් වෙනුවෙන් තීරණයක් ගන්න ඔයාට ලොකු අරගලයක් කරන්නත් ඕනේ. යම් ප්‍රශ්නයක් හා ගැටීමට සිදු වූ විටකදී එයට විසඳුම සොයනවා වෙනුවට ඒ වෙනුවෙන් වෙහෙසීමට Tamanට බලයක් ශක්තියක් නැති බව හිතනවා. උදාසීන බව, Taman ගැන ඇති අවිශ්වාසය, තමන්වම දුර්වලයෙකු කරගන්නා පුරුද්ද ඔයාට මේ ජීවිතයට ගේන්න සිදු වෙලා කලින් ජීවිතයෙන්. තමන්ගේ ජීවිතය පාලනයෙන් ගිලිහිලා, තමන් හිර වෙලා, කොටු වෙලා, නිදහසක් නැති ජීවිතේ මොනවා කළත් වැඩක් නෑ වගේ ඔයාට හිතෙනවා නම් ඒ ඔයා පෙර භවයෙන් ගෙන ආ ඍණාත්මක ශක්තිය පිරුණු මනස නිසායි. මේ தත්ත්වය නිසා ඔයාට ඔයාගේ ප්‍රශ්නවලට ඔයා ළඟම තියෙන විසඳුම් සොයා ගන්න බැරි වෙනවා. තමන් විසින්ම තමන්ගේ මාර්ගයට සීමා දාගන්න එකත් ඔයාට පුරුද්දක් වෙලා මට හිතෙන විදියට. තමන්ම ඇස් බැඳගෙන අඳුරේ අතපත ගන්නවා වගේ දේවල් ඔයාගේ ජීවිතේ ඕන තරම් වෙලා ඇති ඉදිරියටත් වේවි. ඔයාට හැම තැනකදීම මානසික බාධා ඉදිරියට එන නිසායි අරමුණු වල ඉදිරියට යන්න බැරි. ඉතින් ඔයා පුළුවන් තරම් උත්සාහ ගන්න ඕනේ පවතින සිතිවිලි වල ස්වභාවය වෙනස් කරන්න. ඒ වෙනස මේ මනුෂ්‍යත්වයේ ලැබිලා තියෙන අවස්ථාවේ කරගන්න බැරි වුණොත් ඉදිරි ජීවිත වලටත් ගෙනියන්න වෙනවා සංසාරගත පුරුදු විදිහට. ඒ නිසා හිතට අදිෂ්ඨානයක් දෙන්න. මේ ඍණාත්මක සිතිවිලි ඉදිරියට ගෙනියන්නේ නෑමයි කියලා. කරන්න බෑ, ශක්තියක් නෑ, විකල්පයක් නෑ කියලා හිත කියන වාරයක් ගානේ හිතට පුරුදු කරන්න මට පුළුවන් මේක මං කරලමයි නතර වෙන්නේ කියලා. ඔයාට ජීවිතයේ ඉදිරි කාලේ ලොකු වෙනසක් අත්දකින්න පුළුවන් වෙනවා වගේම ධනාත්මක සිතිවිලි ප්‍රගුණ කිරීමෙන් සංසාරගත ඍණාත්මක පුරුදු සිතිවිලි මේ ජීවිතේදී නැති කරලා දාන්න ඔයාට පුළුවන් වෙනවා. ඒ නිසා මේ මොහොතේ ඉඳන් ජීවිතයේ දෙස අරමුණු දෙස සුබවාදීව බලන්න සිතන්න. එහෙම නොවුනොත් ඔයාගේ වටා සැරිසරන මේ ඍණාත්මක ශක්තියින් ඉදිරි ජීවිතවලටත් බලපෑම් ඇති කරනවා අනිවාර්යයෙන්ම. ඉතින් ඔයාට බොහොම ස්තුතියි මේ කියවීමට සවන් දීම සම්බන්ධයෙන්. මේ ඔයාට මම සඳහන් කළ කාරණා ඔයාගේ ජීවන පුරුදු වලින් සංසාරගත පුරුදු වලින් කොටසක් විතරයි. සියල්ලම නෙවෙයි. ඉතින් ඔයා උත්සාහ කරන්න හැකි තරම් ධනාත්මකව හිතලා පතලා ඔයාගේ ධනාත්මක ශක්තියින් වර්ධනය කරගෙන ඒව පුරුදු පුහුණු කරන්න. එතකොට ඉදිරි ජීවිතවලදී ඔයාට ධනාත්මක ශක්තියෙන් පිරුණු ධනාත්මක ජීවිතයක් ලබන්න පුළුවන් වේවි. බොහොම ස්තුතියි. ඊළඟට බලමු බදාදා ඉපදුන ඔයා මොන වගේ සසර පුරුදුද ගෙනල්ලා තියෙන්නේ කියලා පෙර භවයෙන් මේ ජීවිතේට. ඔයා නම් මට දැනෙන විදිහට දැනුමට පිපාසිත කෙනෙක්. ඒ වගේම පින්වන්තයි. යමක් දැන ගැනීමට, ඉගෙන ගැනීමට, ඒ දැනුම බෙදා දීමට ඇති උනන්දුව ආශාව සසරින් ගෙන ආ දෙයක් ඔයා. මේ නිසා බොහෝ අයට රැකියා ක්ෂේත්‍රය තුල පවා ඉගෙනීමේ කටයුතු වල යොමුව සිටිනවා. ගුරු වෘත්තීය, විදුහල්පති, උපදේශක තනතුරු, කතිකාචාර්ය, ආධ්‍යාත්මික ගුරුවරුන් වැනි පුද්ගලයන් මේ අතර බිහිව සිටිනවා. ලෞකික දියුණුව වගේම ආධ්‍යාත්මික දියුණුව සමබරව පවත්වන්නත් ඔයාලට ලැබිලා තියෙන හැකියාව, ශක්තිය සසරේ පුරුදු කළ දෙයක් මේ ජීවිතයට ගෙනවිත් ඇති නිසායි. ඔයාට ඔයා ගැන පෙනෙන, දැනෙන දේවල් වලට වඩා දේවල් ඔයා තුල සැඟවිලා තියෙනවා. ඔයා තුල ඇති බුද්ධිය, ඥාණය, නුවණට, දැනුමට
දෙවියන්ගේ විශ්වයේ ආශිර්වාදය ලැබෙනවා කියලා ඔයාට දැනিলা තියෙනවද? අනිත් අයට නොපෙනෙන පැත්තක් දෙයක් ඔයාට පෙනෙනවා දැනෙනවා වගේ දැනিলা තියෙනවද ඔයාට? හිතිලා තියෙනවද? හිතිලා තියෙනවද කොයි මොහොතක හරි මේ ජීවිතය මායාවක් කියලා? හැමදේම අස්තිරයි කියලා සැබෑ අවබෝධයක් ලැබිලා තියෙනවද ඔයාට? මේ වගේ සිතවිලි ඔයාගේ හිතට ගලාගෙන එනවා නම් ඒ පෙර භවයේ පැවති ආධ්‍යාත්මික නැඹුරුව නිසායි. පුරුද්දක් විදිහට මේ ජීවිතයට ගෙනල්ලා තියෙන ඔයාට ඒ පුරුදු නිසා තමයි මේ වගේ සිතවිලි ඔයාගේ සිතට නිරන්තරයෙන් නැති වෙන්නේ. සාම්ප්‍රදායික දේවල් වලට, සිරිත් විරිත් වලට, පැරණි දේවල් වලට ඇලුම් කරනවා. ඒ පෙර පුරුදු වලට අනුව තමයි මේ දේවල් සිද්ධ වෙන්නේ. කාන්තාවක් වුණත් ක්‍රියාකාරීත්වයේ අතින් පුරුෂ ස්වභාවයක් ගැනීම, පුරුෂයෙක් වුණත් ආදරණීය බව, නම්‍යශීලී බව සසරේ පුහුණු කරපු දේවල් නිසා මේ භවයේදීත් සිදු වෙනවා. ගරු බුහුමන් ලැබීම වගේ දේවල් පෙර භවයෙන් ඉදිරියට ගෙන ඒවා. තනිව වැඩ කරනවට වඩා කණ්ඩායමක් හෝ පිරිසක් සමග වැඩ කරන්න කැමැත්තක් තියෙනවා නම්, පිරිසක් සමග කාලය ගෙවනවා නම්, වැඩ කරනවා නම්, කාලය ගෙවනවා නම්, ඒ වගේම තමයි හිතේ নানা ප්‍රකාර නවීකරණයන්ට අකමැත්තක් දැනෙනවා නම්, සිරිත් විරිත් වලට, පන්සල, පල්ලිය, පාසල, පවුලට, ඒ වගේම සාම්ප්‍රදායන්ට ගරු කරන කෙනෙක් නම් ඒ පෙර පුරුදු මේ ජීවිතයේ වටා ඇති නිසායි. සමාජ සේවයට කැමැත්තක් තියෙනවා නම් ඒ පෙර සසරින් ගෙන පින් වැඩෙන පුරුද්දක් තමයි ඔයාට මේ ජීවිතයට ලැබිලා තියෙන. ජීවිතයේ සැබෑ ස්වરૂපය මොකක්ද? මිත්‍යාව මොකක්ද කියලා දැනටමත් බොහෝ දුරට අවබෝධ කරගෙන ඉන්න ඔයා ගෙනත් තියෙන සසර පුරුදු වඩාත් යහපත් ජීවිතයක් ඔයාට ලබලා දීලා තියෙනවා. ඒ පුරුදු තවදුරටත් දියුණු කරගන්න ඔයාට ප්‍රඥාව, බුද්ධිය, දැනුම, නුවණ තියෙනවා. මනුලොවත් දෙව්ලොවත් අතරමැද සිටින කෙනෙක් විදිහට සලකන්න පුළුවන් කෙනෙක් ඔයා. මනුලොවින් පහළට නොයා ඉහළට යන මඟ දියුණු කරගන්න පුළුවන් ශක්තිය ඔයාට තියෙනවා. ඒ නිසා ආධ්‍යාත්මික දියුණුව වර්ධනය කරගන්න. නොදන්න දේවල් දැනගෙන දැනගත් දේ අන් අයට බෙදලත් දෙන්න. ඔයාගේ ඉදිරි ජීවිත ආධ්‍යාත්මික ශක්තියෙන් පාලනය කරගන්න පුළුවන් වෙනවා. ඒ නිසා හැකිතරම් ආධ්‍යාත්මික පිළිවෙතක ඉඳලා යහපත් පුරුදු ඇති කරගෙන පවතින යහපත් පුරුදු තව තවත් දියුණු කරගෙන දෙලව යහපත සලසා ගන්න. ඉතින් මේ සඳහන් කළේ ඔයා මේ ජීවිතයට ගෙන සසර පුරුදු වලින් ස්වල්පයක් විතරයි. අපිට කියන්න බැරි තරම් පුරුදු අපි මේ ජීවිතයට ගෙන එනවා සසරින් සසර පුරුදු විදිහට. ඉතින් මේ මම සඳහන් කළ හෙළිදරව් කළ මේ පුරුදු පුහුණු කළ දේවල් ඇත්තටම ඔයාගේ ජීවිතේට ලැබිලා තියෙන්නේ ගොඩාක් ඔයාගේ ජීවිතේට යහපත සැලසෙන දේවල්. ඔයාගේ ආධ්‍යාත්මයේ වඩා ඉහළින් යහපත් කරගන්න, දියුණු කරගන්න මාර්ගඵලයක් ලබන්න පුළුවන් තරමට ඉහළ යන්න පුළුවන් පුරුදු ඔයාගේ ජීවිතේට ලැබිලා තියෙනවා පෙර භවයෙන්. ඒ නිසා ඔයාගේ හැකිතරම් ආධ්‍යාත්මික දියුණුව සලසා ගන්න බලන්න. යහපත් ප්‍රතිඵලයක් ලබන්න පුළුවන් මේ ලැබිච්ච මනුස්ස ජීවිතයේදී. වඩාත් හොඳ පුරුදු ටිකක් තමයි ඔයා ගෙනල්ලා තියෙන්නේ. ඉතින් ඔයාට බොහොම ස්තුතියි මේ කියවීමට සවන් දුන්නට. ඉදිරි කාලෙදිත් මේ channel එකට එකතු වෙන්න, මේ වගේ කියවීම් වලට සවන් දෙන්න, ඔයාගේ ජීවිතේට වැදගත් දේවල් ඔයාට දැනගන්න පුළුවන් වේවි. ඉතින් බොහොම ස්තුතියි The Empress Tarot එක්ක එකතු වුණාට. ඊළඟට බලමු බ්‍රහස්පතින්දා උපන් ඔයා මොන වගේ පුරුදුද මේ ජීවිතයට ගෙනල්ලා තියෙන්නේ කියලා පෙර භවයෙන්. බලමු කාඩ් පත මොනවද ඒ ගැන කියන්නේ කියලා. සංචාරයට, විවිධ දේවල් ගවේෂණයට කැමති කෙනෙක්ද ඔයා? නිතරම හිතට එනවද කොහේ හරි යන්න තිබුණා නම් හොඳයි කියලා. විශේෂයෙන්ම විදේශ ගමන් හෝ නුපුරුදු ප්‍රදේශවල ඇවිදින්න යන්න හිතෙනවා නම්, යන්න සිදු වෙනවා නම් ඒක පෙර පුරුදු වලින් පැවත එන්නක්. මේ ජීවිතයට ගෙන ආපු. ඔයාට ඕනෑම වැඩකදී සැලසුමක් ඕනේ කරනවද? සැලසුම් නැති වැඩවලට අකමැතිද? සැලසුමකට අනුව වැඩ කිරීමේ පුරුද්ද ඔයාට පෙර ජීවිතවලදී ලැබුණු දෙයක්. මේ ජීවිතේටත් ඔයා ඒක ගෙනෙල්ලා. යම් ඉලක්කයකට වැඩ කරගෙන යද්දී ඔයාට ඉදිරිය ගැන හිතා බලද්දී අනිත් අයට වඩා වැඩි දුරක් දකින්න පුළුවන් ශක්තිය ලැබිලා තියෙනවා. මේ ජීවිතේට. මේ ජීවිතේට ශක්තිය ලැබෙන්නේත් ඔයාට
පෙර ජීවිතයකින්. ඒක හරියට බිම ඉඳලා දුර බලන කෙනාට වඩා උඩක ඉඳලා දුර බලන කෙනාට පේන දුර වැඩි වගේ. වෙනත් අයට වඩා දුරදිග හිතීමේ දැකීමේ හැකියාව නිසා මූලික සැලසුම් ඉක්මවා ගොස් අනාගතයේ හිමිවන අවස්ථා ගැන හිතලා ඇතිවන බාධක දැකලා හඳුනාගෙන කල්ැතුව ඊට උචිත විදිහට වර්තමානයේදී සාර්ථක සැලසුම් කරන්න පුළුවන් හැකියාවක් ඔයාට තියෙනවා අනාගතය වෙනුවෙන්. මේ පුරෝගතන හැකියාවත් කලින් භවයක පුරුදු පුහුණු කළ දේවල් නිසා ලැබුණු දෙයක්. අතීතය ගැන වර්තමානය ගැන හිතනවට වඩා අනාගතය ගැන උනන්දු වෙන ඔයා දූරදර්ශීව අවදානම් හරහා තමන්ගේ ඉරණම නිර්මාණය කරගන්නේ පෙර භවයෙන් ගෙන ආ පුරුද්දක් නිසා. නිතරම තමන්ගේ ක්ෂේත්‍රය පුළුල් කරගන්න ව්‍යාප්ත කරගන්න ඇති ආශාව වගේම තම අරමුණ දෙස විශාල චිත්‍රයක් ආකාරයෙන් බලන්න උපාය මාර්ගිකව වගේම දිගුකාලීන වැඩවලට දක්වන ඇල්ම ඔයාට ලැබිලා තියෙන්නේ සංසාරගත පුරුද්දක් විදිහට. මේක ඔයා සසරින් සසරට ගෙන යනවා. මේ හැකියාව ඕනම දෙයක මූලිකත්වය ගැනීමට කැමැත්තක් ඇති ඔයාලා ආත්ම විශ්වාසය ඉවසීම හා සුභවාදී ආකල්ප සහජයෙන්ම ගෙනා දේවල්. ධනාත්මක ප්‍රතිඵල ගැන ලොකු විශ්වාසයෙන් සිටින නිසා නොදන්න දේවල් වලට පවා යොමු වීමට කැමතියි. අලුත් අත්දැකීම් ලබන්නත් ඇලුම් කරන නිසා. එකම දෙයක් ගැන අවධානය නොදී Tamanට දියුණු වෙන්න ඇති වෙනත් මාර්ග මොනවද? අලුත් දේවල් වෙනත් අවස්ථා ගැන උනන්දු වෙන ඔයාලා තමන්ගේ දක්ෂතා වැඩි කරගන්න නිතරම හිතනවා. නිතරම ඔළුවේ මොනවා හරි බිස්නස් අයිඩියා එකක් වැඩ කරනවා. ඔයාට මේ ජීවිතයේ නායකත්වයේ මූලිකත්වය හා ගෞරවය ලැබෙනවා නම් ඒවා පෙර පුරුදු විදිහට මේ ජීවිතයට ගෙනා දේවල්. ඔයා යම් වැඩකට අත ගැහුවොත් ඒ වැඩේ අති සාර්ථක වෙනවා. ඒත් පොඩි පරහකට තියෙන්නේ ඒ සාර්ථකත්වයේ ප්‍රතිඵලය ඔයාගේ අතට ලැබෙන්න ටිකක් ප්‍රමාද වෙනවා. ඉවසීමෙන් බලාගෙන ඉන්න සිදු වෙනවා. ප්‍රතිඵල පරක්කුයි කියලා ඒක එනකම් අත්බැඳගෙන බලාගෙන ඉන්න පුරුද්දක් නැති නිසා ඒක ඒ ප්‍රතිඵලය ලැබෙනකම් තමන්ගේ වැඩේ ඊළඟ අදියර ගැන ගවේෂණය කරන්න, සැලසුම් කරන්න හෝ වෙනත් අවස්ථා ගැන සොයා බලන්න සැලසුම් කරන්න ඔයා වෙහෙසෙනවා. මේ පුරුදු නිසා තමයි මේ ජීවිතේ ඔයාට වාසනාව ළඟා වෙන්නේ. ලෞකික සාර්ථකත්වය වෙනුවෙන් සැලසුම් කරනවා වගේම ආධ්‍යාත්මික දියුණුව වෙනුවෙනුත් සැලසුම් කරගන්න උත්සාහ ගන්න ඔයාට මේ ලැබිලා තියෙන මිනිසත් බව ප්‍රයෝජනයට අරගෙන භවයෙන් භවය ගෙන යන මේ විවිධාකාර වූ පුරුදු හොඳ හෝ නරක වශයෙන් අපි පසුපස එනවනේ. ඒවා නතර නොවෙනකන්, ඒවා නතර නොවෙනකන් අපිට මේ සසර ගමන දිගු වෙනවා. ගමන කෙටි වෙන්න නම් සසර ගමන කෙටි කරලා පිළිවෙත් පුරුදු පුහුණු කරගෙන ඒවා ඉදිරියට ගෙනියන්නයි ඕනේ. ඒ නිසා හැකි හැම වෙලාවකම ආධ්‍යාත්මික දියුණුව වර්ධනය කරගන්නත් ඔයාගේ කාලයෙන් ටිකක් වෙන් කරන්න කියලා බොහොම ආදරෙන් යෝජනා කරනවා. ඉතින් මම මේ සඳහන් කළේ ඔයා සසරින් ගෙන පුරුදු වලින් ස්වල්පයක් විතරයි. ඉතින් බලන්න මේ කියපු දේවල් මොනතරම් දුරට ඔයාගේ ජීවිතයට ගැලපෙනවද කියලා. කොටසක් හරි සියල්ල නොවුනත් කොටසක් හෝ ඔයාගේ ජීවිතයට අනිවාර්යයෙන්ම මේ කියපු කාරණාවලින් අදාළ වෙනවා. ඉතින් බොහොම ස්තුතියි The Empress Tarot එක එකතු වුණාට ආරාධනා කරනවා නැවතත් මගේ channel එක සමග සම්බන්ධ වෙන්න කියලා. ඊළඟට සිකුරාදා උපන් අය මේ ජීවිතයට ගෙන පෙර පුරුදු මොන වගේද කියලා බලමු. ඔයා නම් හොඳට මුදල් අරපිරිමැස්මෙන් කළමනාකරණය කරන්න දක්ෂ කෙනෙක් වගේ. ඉතිරි කරන්න, ධනෙ රැස් කරන්න කැමති වගේම ඒකට ගොඩක් දක්ෂයි. ඒක ගොඩක් හොඳයි. නාස්තියට වඩා ඉතිරිය අරපිරිමැස්ම ගැන දක්වන උනන්දුව සසරින් ආ පුරුද්දක් තමයි ඔයාගේ මේ ජීවිතේට. පුරුද්ද ගොඩක් වටිනවා උනත් පොඩි පරහක් තියෙනවා. Taman ගැන සැලකිලිමත් වෙන්නේ නැහැ ඔයා. නොසෑහෙන්න වෙහෙසෙනවා, උපයනවා, ධනය මිල මුදල් එකතු කරනවා වුණත් ඒ දේවල් ඔයා විඳින්නේ නැහනේ. අනිත් අයට හොඳ සැප සම්පත් සහිත ජීවිතයක් දෙන්න, ඒ අයගේ අනාගතය ගොඩනගන්න කටයුතු කරනවා වුණත් ඔයා වෙනුවෙන් වියදමක් දරන්න සැලකිලිමත් වෙන්නේ නැහැ.
තියෙන දේවල් පිරිමහ ගන්නවා මිසක් අලුතින් යමක් Taman වෙනුවෙන් ලබා ගන්න හිතක් නැහැ. මේ නැතිකම නිසා නෙවෙයි. Taman වෙනුවෙන් වියදම් කළොත් අපරාධි වගේ හැඟීමක් තියෙනවා. ඒ හින්දා වෙන්න ඕනේ ඔයා එහෙම හැසිරෙන්නේ. ඒ හින්දා මේ ඔන්න ඔහෙ ඕන එකක් මේකම හොඳයි කියලා හිතලා තියෙන දේවල්ම ප්‍රයෝජනෙට ගන්නවා ජීවිතේට අලුත් දේවල් එකතු කරගන්නේ නැතුව. ඒක ඔයා හිතාමතාම කරන දෙයක් නෙවෙයි පෙර පුරුද්දට අනුව සිදුවෙන දෙයක්. පුද්ගල ඇසුරට වැඩි ප්‍රියක් නෑ වගේ. ඒ නිසා ගොඩක් වෙලාවට තනියම ඉන්න කැමතියි. හුදකලාව නිකන් ඉන්නෙත් නෑ වැඩම තමයි. තමන්ගේ සතුට ප්‍රීතිය විනෝදය වෙනුවෙන් යමක් කළ යුතුයි කියලා විශේෂයෙන් යමක් ගැන හැඟෙන්නේ නෑ. තමන් එක් රැස් කළ දේවල් තමන් මේ අයට සතුටක් විනෝදයක් වෙන්නේ. පරාර්ථකාමී බවට වැඩිය ආත්මාර්ථකාමී බව ඉස්මතු වෙනවා වැඩි මේ අයට. මේ නිසා දෙනවට වඩා රැස් කිරීමටයි කැමති. ඉතින් මේකත් පෙර භවයක සිට එන පුරුද්දක් ඔයාගේ පිටුපස්සේ. වෙනත් අයට නීති පැනවීම, පාලනය කිරීම හෝ තමාව නීතිවලට හෝ දැඩි පාලනයකට හිරවීම වගේ දේවල් ඔයාගේ ජීවිතයට බලපෑම් කරනවා නම් ඒ ඔයාගේ ජීවිතයට පෙර ජීවිතයෙන් ලැබුණු දෙයක්. මේ පුරුදු වෙනස් කරගන්න මේ ජීවිතේම උත්සාහ ගන්නවා නම් ඔයාට ලස්සන නිදහස් ජීවිතයක් ලබන්න පුළුවන් ඉදිරි කාලයේදී හෝ ඉදිරි ජීවිතවලදී. ඉතින් අපි පුරුදු කරන දේවල් ඉදිරියට ගෙනියන්නේ. ඉතින් අපි මෙතෙක් කාලයක් ගෙන ආ පුරුදු අපි අතහරින්න නම් අපි ඒවට දක්වන උනන්දුව ඇල්ම අඩු කරන්න ඕනේ. අලුත් පුරුදු ඇති කරගන්න ඕනේ. අලුත් පුරුදු ඇති කරගන්න නම් අපි ඇති කරගන්න ඕනේ ධනාත්මක සහ අපිට ඉදිරියට අපේ ජීවිතයට අපේ අනාගතයට ප්‍රයෝජනවත් වෙන දේවල්. ඒ නිසා හැකිතරම් ධනාත්මකව සිතලා ධනාත්මක දේවල් තමා අපි පුරුදු පුහුණු කරගෙන වෙලා ඉදිරියට ගෙනියන්න ඕනේ. පරණ පුරුදු මේ ජීවිතයෙන් අතාරින්න අපි හැකිතරම් උත්සාහ ගන්න ඕනේ. ඉදිරියට අලුත් දේවල් ගෙනියන්න. නැත්තම් අපිට එක තැන පල් වෙන ජීවිතයක් තමයි හැම ජීවිතයකම අපිට ලබන්න වෙන්නේ. ඒ නිසා අපි මේ පරණ ජීවිතයෙන් මිදලා අලුත් ජීවිතයකට යන්න ඕනේ. ඉතින් ඔයා මේ ලැබිච්ච මනුස්ස ජීවිතේ උපයන දෙයින් ටිකක් Taman වෙනුනුත් වියදම් කරන්න. රැස් කළාට කමක් නැහැ. ටිකක් දෙන්නත් පුරුදු වෙන්න ඕනනේ. ඉතින් අලුත් පුරුද්දක් විදිහට ඔයා ඒක පුරුදු කරන්න. ඔයා වෙනුවෙන් යමක් ඔයා කරන්න. ඔයාට ඔයා ආදරය කරන්න. ඔයාට ඔයා ආදරේ නම් ඔයා ගැන ඔයා සැලකිලිමත් වෙන්න. අනිත් අයට අවශ්‍යතා සපුරනවා වගේම තමන්ගේ අවශ්‍යතා හිතේ කැමැත්තෙන් සපුර ගන්න බලන්න. තමන්ගේ ජීවිතය විඳින්න තමන් උපේන දේ වලින් ටිකක් වියදම් කරලා. එතකොට ලස්සන දවස් ඔයාගේ ජීවිතයට එකතු වෙනවා. ඉතින් අලුත් දේවල් අලුත් පුරුදු එක්ක ඉස්සරහට යන්න ඔයාට මම යෝජනා කරනවා ලස්සන ජීවිතයක් වෙනුවෙන්. ඉතින් ඒ සඳහන් කළේ පෙර භවෙන් මේ ජීවිතයට ගෙනා සසර පුරුදු වලින් කිහිපයක් විතරයි. ඉතින් බලන්න මේ සියලු දේවල් වලින් අඩක් හෝ ඔයාගේ ජීවිතයට සමීප වෙනවා අනිවාර්යෙන්ම. ඉතින් ඔයා කැමති නම් මේ වීඩියෝ එකට ඉතින් තවත් දවසක අපිත් එක්ක එකතු වෙන්න ස්තුතියි ඔයාට ගොඩක් මේ සඳහා සවන් යොමු කළාට. ඊළඟට සෙනසුරාදා උපන් අය මේ ජීවිතයට ගෙන ආ සසර පුරුදු මොනවද බලමු. ඔයා නම් ඕනම දෙයකට උනන්දුව උද්‍යෝගයේ ආශාව ඉහළින්ම තියෙන කෙනෙක්. මේ නිසා පළපුරුද්දක් නැති වුණත් නොපුරුදු වැඩක් වුණත් ආශාවෙන් කරන්න පෙළඹෙනවා. මේ උද්‍යෝගය බෝවන සුළු නිසා අන් අයව ඔයාගේ වැඩවලට සම්බන්ධ කර ගැනීමට පහසු වෙනවා. මොකද ඔයාගේ මේ උනන්දුවට, උත්සාහයට, උද්‍යෝගයට, ආශාවට ඒවා දැක්කම අනිත් අයව ආකර්ෂණය වෙනවා ඔයාගේ මේ හැසිරීමට, මේ ඔයාගේ ඒ පෙනුමට. ඉතින් මේ ආකර්ෂණීය පුරුද්ද ඔයා පෙර භවයක සිට ගෙන ආපු දෙයක් මේ ජීවිතේට. සංචාරයට, ගවේෂණයට කැමැත්තක් ඇති, අලුත් දේවල් සොයා යෑමේ ආශාව, අලුත් දේවල් අත්හදා බලන්න ඇති ආශාව ඔයා කලින් භවයකින් ඉදිරියට ගෙන එන්නක් විදිහට මට
මේ වෙලාවේ පැහැදිලි කරලා දෙන්න පුළුවන්. ඔයාට තියෙන්නේ නිර්මාණශීලී අලුත් විදිහේ අදහස්. ඒ නිසා ඒකාකාරීත්වය වෙනුවට විවිධත්වය ජීවිතයට එකතු කරගන්න නිතරම ඔයා උනන්දු වෙනවා. මේ විවිධත්වයට ඇලුම් කරන්නේ පෙර පුරුද්දක් නිසා. ඔයා ටිකක් විතර නායකත්ව හැකියාවක් සහජයෙන්ම ගෙන අවංක හා විශ්වාසී හිතේශිවන්ත පුද්ගලයෙක් විදිහට මම දකිනවා. ඒ ලක්ෂණ ඔයාට ලැබිලා තියෙන්නේ මේ ජීවිතයට පෙර සසරින් ගෙන දේවල් විදිහට. ස්වාධීනත්වය නිදහස අගය කරන ඔයා බර බැඳීම් නැති ජීවිතයකට ඇලුම් කරන්නෙක් පෙර පුරුද්දක් විදිහට මේ ජීවිතයට ගෙනත් ඇති නිසායි. උනන්දුවෙන් උද්‍යෝගයෙන් හා ආශාවෙන් පෝෂණය වන ඔයාගේ පෞරුෂය නිසා බොහෝ විට සැලසුම් කිරීමට කාලය නොගෙන වහා ක්‍රියා කිරීමට කැමැත්තක් දක්වනවා. සැලසුම් ඕනේ නෑ ඔයාගේ වැඩවලට. ඒ නොයිවසිලිමත්කම ඔයා පෙර භවයෙන් ගෙනාපු දෙයක්. සැලසුම් නැති වුණත් අත්දැකීම් නැති වුණත් ඔයාට සාර්ථකත්වය ලැබෙන්නේ පෙර භවයෙන් ගෙන ඒ උසස් ලක්ෂණ නිසා. නමුත් මේ උසස් ලක්ෂණය ආරම්භක උද්‍යෝගයේ අවසන් වූ පසු ව්‍යාපෘතියක හෝ සමදතාවයක හෝ කෙරෙහි ඇති උනන්දුව නැති වෙන්න බලපානවා. එය කාර්යයක් අතහැර දැමීමට ඇති ප්‍රවණතාවය වැඩි. මේ ලක්ෂණයත් ඔයා පෙර භවයෙන් ගෙන ආදයක් මේ ජීවිතේට පොඩි අවදානම් ගන්නත් හරි කැමති නේද ඔයා? ඒ නිර්භීතකමත් ඔයා අරන් ඉන්නේ සසර පුරුද්දක් විදිහට. නිතරම තමන්ගේ ජීවිතේ අලුත් දිශාවකට ගෙනියන්න උත්සාහ ගන්න ඔයාගේ ජීවිතේට නොසිතන තැනක නොසිතන මාර්ගයක දියුණුවට උරදෙන අවස්ථා හිමි වෙනවා. එහෙම අවස්ථා ලැබුණොත් අනිවාර්යෙන්ම ඔයා ඒවට විවෘත වෙන්න කියලා මම මතක් කරනවා. ඔයාට හිමි කියවීම අවසන් කරමින්. ඉතින් මේ මම සඳහන් කළේ ඔයාගේ මේ ජීවිතේට ලැබුණු සංසාරගත පුරුදු වලින් ස්වල්පයක් විතරයි. ඉතින් බලන්න මේ සඳහන් කළ දේවල් මොනතරම් දුරට ඔයාගේ ජීවිතයට ගැලපෙනවද කියලා. සියල්ල නොවුනොත් කිහිපයක් හෝ ඔයාගේ ජීවිතයට මේ කරුණ වලින් අදාළ වෙනවා අනිවාර්යයෙන්ම. ඉතින් ඔයා මේ වීඩියෝකට කැමති නම් තවත් දවසක මේ වගේ දේවල් දැනගන්න පුළුවන් මේ සමග එකතු වීමෙන්. ඉතින් බොහොම ස්තුතියි The Empress Tarot එක්ක එකතු වුණාට. නැවතත් අපිත් සමග සම්බන්ධ වෙන්න කියලා මම ඔයාට ආරාධනා කරනවා. ඉරිදා උපන් ඔයා පෙර භවයෙන් මේ භවයට ගෙන සසර පුරුදු මොනවද කියලා බලමු වීඩියෝව අවසන් කරන්න කලින්. ඔයත් හරිම අපූර්ව පුරුදු ටිකක් තමයි අරන් ඇවිත් තියෙන්නේ පෙර සසරින් මේ ජීවිතේට. කොච්චර අපූර්ව වුණත් වටිනවා වුණත් අපි මේ සසර ගමන නවත්වන්න නම් මේ පුරුදු වලට තිත තියන්නම වෙනවා. බලමු මේ අපූර්ව පුරුදු මොනවද කියලා මේ ජීවිතේට ගෙනල්ලා තියෙන. ධනාත්මකව සිතීමේ ශක්තිය තමා ඔයා වටිනාම දෙයක් විදිහට ගෙන තියෙන්නේ මේ ජීවිතේට. ඒ නිසා තමයි ඔයාගේ ජීවිතයට විශිෂ්ට ජය ලැබෙන්නේ. යුද නායකයෙක් වගේ ගොඩක් උත්සාහවන්ත දක්ෂ කෙනෙක් නේ ඔයා. ඒ දක්ෂතා ප්‍රයෝජනයටගෙන ඉලක්කවලට යන්න කැමති කෙනෙක් වගේම ඒ ඉලක්ක ජය ගන්න පුළුවන් ශක්තිය පෙර භවයෙන් ගෙනා කෙනෙක් නේ. ඔයාගේ ජයග්‍රහණය හා දක්ෂතා දකින පුද්ගලයන්ගේ සිත් ඔවුන්ගේ ජයග්‍රහණ හිමිකර ගැනීම වෙනුවෙන් පොළඹවනවා. තවත් දෙයක් තමා ඔයා ටිකක් ආඩම්බරයක් උඩඟුකමක් තියෙන කෙනෙක්. Taman ලබාගත් දේවල් ගැන, Tamanගේ හැකියාවන් ගැන, දක්ෂතා ගැන, කරපු කැපවීම් ගැන අනිත් අය එක්ක කතා කරන්න ඔයා හරිම කැමතියි. ඒ වගේම තමයි අනිත් අය ඔයාව අගය කරලා කතා කරනවට, ප්‍රශංසා කරනවට ඔයා හරිම කැමතියි. මේ ලක්ෂණ ඔයා මේ ජීවිතයට ගෙනල්ලා තියෙන්නේ සසරින් සසර ගෙන යන පුරුදු දේවල් විදිහට. ඔයා ලබන ජයග්‍රහණ පහසුවෙන් ලබා ගන්න පුළුවන් ඒවා නන් නෙවෙයි. යම් සාර්ථකත්වයක් මේ ජීවිතේ ලැබුණා නම් මේ ජීවිතේ ඒ රෝසමල් යහන් මතින් ගිහිල්ලා නම් නෙවෙයි. ලොකු සටනක් දීලා ගොඩක් මහන්සිලා ලැබපු විශිෂ්ට ප්‍රතිඵල. සාර්ථකත්වයේ යතුරු විදිහට ඔයා පෙර භවයෙන් මේ ජීවිතයට ගෙන තියෙන්නේ වෙහස මහන්සිය කැපවීම. මේ ලක්ෂණ නිසා ඔයාට බලාපොරොත්තු වෙනවට වඩා ඉහළ සාර්ථකත්වයක් ලැබෙනවා මේ ජීවිතේදී. මේ වාසනාව ඔයා ගෙන තියෙන්නේ
පෙර භවයකින් මේ ජීවිතයට. නම්බුනාම ගෞරවය පිළිගැනීම ප්‍රසිද්ධිය ප්‍රශංසාව සම්මාන කුසලාන ත්‍යාග ඔයාගේ ජීවිතයට ගොඩාක් සමීපව පවතින දේවල් වගේම ඔයා නිතරම අපේක්ෂා කරන දේවල්. ඉතින් මේ දේවල් ඔයා ඒ අපේක්ෂා කරන්නෙත් සසර පුරුදු නිසා. පිරිසක් අතර වීරයෙක් හෝ පිළිගත් චරිතයක් විදිහට ඉන්න හෝ ඒ විදිහට කටයුතු කරන්න ඔයාලට ලැබිලා තියෙන ශක්තිය පෙර භවයෙන් ගෙන ආ දෙයක්. ඉලක්ක සපුරා ගන්නා තෙක් අදිෂ්ඨානශීලීව ඉදිරියට යෑමට ඇති හැකියාව ඔයාලට ලැබිලා තියෙන්නේ පෙර භවයක පුරුද්දක් විදිහට. ඔයා තුළ ඇති දැඩි ආත්ම විශ්වාසය බාධක අභියෝග යටපත් කරන්න සමත් වෙනවා. මේ දැඩි ආත්ම විශ්වාසය ඔයාට මේ ජීවිතේ ලැබුණේ පෙර භවයකින් පැවතෙන පුරුද්දක් විදිහට. ඉරිදා උපන් ඔයාට මේ සඳහන් කළ ලක්ෂණ තියෙනවා නම් ඒ පෙර භවයෙන් ගෙන එන පුරුදු විදිහට විශ්වෙන් හඳුනාගෙන මාහාරහා එය ඔයාලා වෙත ලබා දීලා තියෙනවා. ඉතින් මේ ඔයාගේ ජීවිතයේ ඔයා මේ ජීවිතයට ගෙන ආ සියලුම සසර පුරුදු නෙවෙයි. මේ 14ක් විතරයි. ඉතින් මේ 14ෙනුත් ඔයාගේ ජීවිතයේ සියල්ලම නොවි අඩක් හෝ ගැලපෙන්න ඇති ප්‍රවණතාවය වැඩි. බලන්න කොයිතරම් දුරට මේ කාරණා ඔයාගේ ජීවිතයට සමීපයිද කියලා. ඉතින් ඔයාලට ගොඩක් ස්තුතියි එම්ප්‍රස් ටැරෝ එක්ක එකතු වුණාට. ඉතින් මම මේ වීඩියෝ මෙතනින් අවසන් කරනවා. ඉතින් ඔයා මේ වීඩියෝ එකට කැමති නම් නැවත වතාවක් මාත් සමග එකතු වෙන තවත් මේ වගේ තොරතුරු ඔයා ගැන දැනගන්න. ඉතින් ගිහින් එන්නම් නැවතත් මෙවැනි වීඩියෝවක් රැගෙන එනතුරු ප්‍රාර්ථනා කරනවා ජය සතුට ඔයාලගේ ජීවිතවලට.